මේක හොඳට අහගන්න. දැන් හරිනේ ප්‍රශ්න නෑනේ. මුදල් තියෙනවා ලක්ෂයක් මොන පැත්තේද? දැන් මෝඩ තර්ක ගේන්න එපා ලක්ෂයක් නෑනේ. උතන 100යිනේ තියෙන්නේ. මාත් දන්නවා බින්දු තුන නැතුව ලියලා තියෙන්නේ. හරිනේ. දැන් හරිනේ. නැත්තම් ගේනවා. ඊට පස්සේ තව යන්න ඕන දෙපැත්ත සමාන වෙන්න නම් මේ පැත්ත කීයද දැන්? කියන්න. ලක්ෂයයි. මේ පැත්තත් කීයක් වෙන්න ඕනද? ලක්ෂයක් වෙන්න ඕන නේද? පිළිගන්නවද ඒක? හොඳට අහගන්න මේක. මේ පැත්තේ කීයක් මදිද ලක්ෂය එකතු වෙන්න? ඒකට දානවා කීයක්ද? ලක්ෂයක්. අපි ගිණුම දන්නේ නැති නිසා ඒකට දානවා අවිනිශ්චිත කියලා. කොහොමද දාන්නේ? අවිනිශ්චිත කියලා දානවා. අවිනිශ්චිත ගිණුම් රූල් වෙන්නේ වැරදි නිවැරදි කිරීම වලදී. මොනවා කරපුවාමද? වැරදි නිවැරදි කිරීම වලදී. මේ දක්වා එයාලා ගිණුම හදලා ඉවරයි නේද? ගිණුම් තියලා ඉවරයි නේද? හරිනේ තේරෙනවනේ ඒක. ගිණුම් තියලා ඉවර වුණාම ඔයා දැන් අර අල්ලපු ගෙදර අක්කා හෝ අයියා ගෙන්න ගත්ත නේද එකවුස් තියන්න. ඌ හදපු අන්තිමට හදපු ශේෂ පිරික්සුමේ හර පැත්තේ 100ක් එනවා බැර පැත්තේ කීයක්වත් එන්නේ නැහැ. ඒ නිසා හර පැත්තේ වටිනාකම මොන පැත්තට දානවද? බැර පැත්තට දානවා. දාන්න ගිණුමක් නැත්තම් මදි අඩුපාඩුව දානවා මොන ගිණුමේද? දැන් ඔයා දන්නවා ඕක දැකපු ගමන් කොහේ හරි මොනවා කරලාද? නියමයි වරද්දලා. වැරදි නිසා නේද මෙහෙම එන්නේ? ඕකත් තේරෙනවද? මම එක වැරද්දක් දෙන්නම් මේකට. මෙයාගා. මම මේකට වැරද්ද කියනවා රුපියල් ලක්ෂයක බැංකු ණයක් ගැනීම රුපියල් ලක්ෂයක බැංකු ණයක් ගැනීම බැංකු ණය ගිණුමේ සටහන් කොට නැත. මොකද්ද කියන්නේ? රුපියල් ලක්ෂයක බැංකු ණයක් ගැනීම බැංකු ණය ගිණුමේ සටහන් කොට බැංකු ණයක් ගත්තාම විත්වසටහන කියන්නේ මුදල් හර බැංකු ණය දැන් ඒක තේරෙනවද? මම මෙතන විත්වසටහන ලියනවා මේ. විත්වසටහන කියන්නේ ආයේ මුදල් හර බැංකු ණය. ඇයි මුදල් හර වෙන්න හේතුව කියන්නේ? වත්කම් වැඩිවීම අර නිසා. බැංකු ණය වැර වෙන්න හේතුව වගකීම් වැඩිවීම වැර නිසා. ඔය ටිකක් තේරෙනවද? දැන් මෙන්න මෙතන කියලා දිනනවා මෙන්න මේක දාලා නැහැ කියලා දිනව නේද? දාලා තියෙන්නේ මොකක් විතරයිද? මුදල් හර කරලා විතරයි නේද ලක්ෂයක්? ඒක තියෙනව නේද? ඔයා දාපු නැති ගිණුම කියන්නේ අවිනිශ්චිත ගත්තේ ශේෂ පිරික්සුම මොනවා වෙච්ච නැති නිසාද? දෙපැත්ත බැලන්ස් වෙච්ච සමාන වෙච්ච නැති නිසා මොන ගිණුමක් ගත්තද? අවිනිශ්චිත ගිණුමක් ගත්තා. අවිනිශ්චිත ගිණුම ගත්ත නිසා ඔයා අනිවාර්යෙන් දන්නවා කොතන හරි මොනවා වෙලා තියෙනවද? නියමයි ඔන්න ඔහොම එන්න ඕන පන්තියම. වැරද්දක් වෙලා තියෙනවා. වැරද්දක් වෙලා තියෙන්නේ මොන පැත්තේද? බැර පැත්තේ. දැන් මෙතන කියන වැරද්දම නේද මෙතන වෙලා තියෙන්නේ? බැර සටහනක් දාලා නැහැ කීයකද? මන් මේ මෙතන අවිනිශ්චිත අයින් කරලා දාන ගිණුමේ නම කියන්නේ. නියමයි අවිනිශ්චිත මොනවා වෙනවද වැරද්ද නිවැරදි කළාට පස්සේ? හොඳයි ඉතින් ඌ හරි ඉතින්. අවිනිශ්චිත වැරද්ද නිවැරදි කළාට පස්සේ අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් ඉතුරු වෙනවද නැද්ද? අවිනිශ්චිත ගිණුම අයින් වෙනවා. මේක හොඳට අහගන්න දැන් අවිනිශ්චිත කියලා කියන්නේ අවිනිශ්චිත ගිණුමක් කියලා කියන්නේ తాවකාලික ගිණුමක්. తాවකාලික ගිණුම ගන්න ඇයි? ශේෂ පිරික්සුම මොනවා නොවුන විටදීද? නියමයි. සමාන නොවුන විටදී ගන්න ගිණුමේ නම මොකද්ද? අවිනිශ්චිත. අවිනිශ්චිත ගත්ත ගමන් දන්නවා ඔයා දෙපැත්ත බැලන්ස්
නෑ කියලාත් දන්නවා. ඔයා හරියට accounts ඇදුවට පස්සේ අවිනිශ්චිත මොනව වෙනවද? අයින් වෙනවා. ඔය කියන්නේ. accounts හරියට ඇදපුවාම මොනව වෙනවද අවිනිශ්චිත? ඊළඟට මට කියන්න මේක හොඳට හිතලා කියන්න. අවිනිශ්චිත ගිණුමක් එන්නේ හර පැත්තේද බැර පැත්තේද? හොඳට හිතලා කියන්න. අවිනිශ්චිත ගිණුමක් එන්නේ හර පැත්තේද බැර පැත්තේද? දෙපැත්තෙම. ඔයාට දැම්මදි උනේ කලින්මදි උනේ මොන පැත්තටද? ඔයාට එන්න බැයිද හර පැත්තට මදි අඩුපාඩුවක්? හර පැත්තට මදි අඩුපාඩුවක් ආවොත් අවිනිශ්චිත වෙන්නේ මොන පැත්තේද? හර පැත්තට මදි අඩුපාඩුවක් ආවොත් ඔයා බැර පැත්තටද පුරවන්නේ හර පැත්තටද පුරවන්නේ? හර පැත්තට පුරවන්නේ. එහෙනම් හර පැත්තේ මදි අඩුපාඩුවට අවිනිශ්චිත වෙන්නේ මොන පැත්තේද? හයියෙන් කියන්නේ. බැර පැත්තේ මදි අඩුපාඩුවට අවිනිශ්චිත වෙන්නේ මොන පැත්තේද? අවිනිශ්චිත කියලා කියන්නේ తాවකාලික ගිණුමක්. ඒක ශේෂයේ මොන පැතිවල තියෙන්න පුළුවන්ද? හරත් බැරත් දෙපැත්තෙම ශේෂයන් තියෙන්න පුළුවන්. අවිනිශ්චිත කියන්නේ తాවකාලික ගිණුමක්. ඒ తాවකාලික ගිණුමේ හර සහ බැර දෙපැත්තෙම ශේෂයන් තියෙන්න පුළුවන්. තේරෙනවද? එතකොට අවිනිශ්චිත අයින් වෙනවා මොනවා කළාට පස්සේද? වැරද්ද නිවැරදි කළාට පස්සේ. මේකත් හොඳට අහගන්න. මේක හරියනේ? බැංකු ණය දාලා තියෙනවා ලක්ෂයක්. 100ක් දාලා 100 ගමුකෝ. 100ක් දාලා තියෙනවනේ. මට දැන් කියන්න මෙහෙම වැරද්දක් දුන්නොත්. මෙන්න මෙහෙම වැරද්දක් දුන්නොත්. බැංකු ණය 1000ක් ගැනීම කීයක් ගැනීමද? 1000ක් ගැනීම ගිණුම් දෙකෙහිම සටහන් කොට ඇත්තේ බැංකු ණය 1000ක් ගැනීම ගිණුම් දෙකෙහිම සටහන් කොට ඇත්තේ 100ක් ලෙසිනි. බැංකු ණයේ විත්සසටහන කියන්නේ මුදල් හර බැංකු ණය බැර. ඇයි මුදල් හර උනේ? වත්කම් වැඩි වීම නිසා. බැංකු ණය බැර උනේ ඇයි? වගකීම් වැඩි වීම නිසා. දැන් කීයක බැංකු ණයක්ද ගත්තේ? කීයක බැංකු ණයක්ද ගත්තේ? 1000ක බැංකු ණයන්නේ ගත්තේ. ගිණුම් දෙකෙහිම දාලා තියෙන්නේ කීයයි කීයයිද? ඔයා මාළු ඉල්ලනවා කිලෝ එකක්. කොච්චරක් කිල්ලුවද? කිලෝ එකක් කිල්ලුවා. මාළුකාරයා හැබැයි ග්‍රෑම් 100යි දාලා තියෙන්නේ. එහා පැත්තේ පඩිය දාලා තියෙන්නේ ග්‍රෑම් 100යි. මාළු ඉල්ලුවේ කොච්චරක්ද? පඩිය දාලා තියෙන්නේ කිලෝ කීයක කොච්චර බරකද? ග්‍රෑම් 100ක. මාළු දාලා තියෙන්නේ කොච්චර බරකද? සමානද අසමානද? සමානයි. වගේම මේකෙත් හරත් 100යි නම් බැරත් 100යි නම් දෙපැත්ත මේ තියෙන්නේ. වැරදිද වැරදි නැද්ද? වැරදි වෙලත් අවිනිශ්චිත එන්නේ නෑ නේද? අද තියාගන්න. වැරද්දක් සිද්ධ වුණත් අනිවාර්යෙන් අවිනිශ්චිත එන්නේ නෑ. අවිනිශ්චිත එනේවක් තියෙනවා. අවිනිශ්චිත එන්නේ නැති වැරදිත් තියෙනවා. එහෙනම් වැරදි වර්ග කීයක් තියෙනවද? මොනවද දෙක? අවිනිශ්චිත එන වැරදි, අවිනිශ්චිත එන්නේ නැති වැරදි නේද? මම තව එකක් කියන්නද? දැන් ඔයාලට මේක බලපු ගමන් වැරද්දක් වෙලා කියලා හඳුනා ගන්නවද ඔයා? ඒ කියන්නේ නම් ශේෂ පිරික්සුමෙන් අනාවරණය වෙනවද වෙන්නේ නැද්ද? ශේෂ පිරික්සුමෙන් අනාවරණය වෙන්නේ නැති වැරදි. මොනවා වෙන්නේ නැති වැරදිද? ශේෂ පිරික්සුමෙන් පේන්නේ නැති වැරදි තියෙනව නේද? මෙතන වැරද්දක් මොකෙන් පේන්නේ නැද්ද ඒ උනාට? හරිනේ? ඉස්සල්ල වැරද්ද ශේෂ පිරික්සුමෙන් පේනවා මොන ගිණුම එන නිසාද? මොන ගිණුම එන නිසාද? අවිනිශ්චිත ගිණුම එන නිසා ඉස්සල්ල වැරද්ද ශේෂ පිරික්සුමෙන් පේනවනේ. දැන් මට කියන්නේ නම්
වැරදි වර්ග කීයක් තියෙනවද? මොනවද දෙක? ශේෂ පිරික්සමෙන් අනාවරණය වෙන වැරදි වලට මොනගිනුම අනිවාර්යෙන් එනවද? මට උගන්වන්න දෙයක් නැහැ. ඔය තියෙන්නේ අච්චු පොත හම්බුනාම බලන්න 10 වසරේ අන්තිම පාඩම. හම්බුණාද? මේකත් අහගන්න. මේක හොඳට අහගන්න. ඔය වගේම අහගන්න මට හිනාසයි ඈ. උඹ උත්තර දෙද්දි හිනාසයි. උත්තර දෙන්නේ නැති වුණාම යකාන කියනවා. මුන් එක්ක බෑ මුන් අලත්තයි. හරි මෙහර. බැංකු ණය කීය දාන්න ඕන එකක් කීයක් විදිහට දාලා තියෙන්නේ? ඇහුන්නේ නැහැ. 1000ක් දාන්න ඕන එකක් එක ගිණුමකද ගිණුම් දෙකේමද? එහෙනම් එක ගිණුමකට කීයක් මදිද? කීයක් මදිද? දැනට ඔයා දාලා තියෙනවා කීයක්ද? දාන්න ඕන කීයද? සිංහල මේ මම කිව්වා නේද ආපු දවසේම හරයි බරයි සිංහලයි නම් පුළුවන් සිංහලත් පුළුවන් නම් accounts පුළුවන් වෙනවා කියලා. ආපු දවසේම කිව්වා. දාලා තියෙන්නේ කීයද? දාන්න ඕන කීයද? යකෝ දාන්න ඕන 1000යි. මම මේක ඇහුවේ නැහැ තාම. හරි ගාන කීයද? දාලා තියෙන්නේ කීයද? කීයක් මදියෙන්ද දාලා තියෙන්නේ? දැන් ඔයා 900 අඩු කරන්න ඕනද එකතු කරන්න ඕනද? අන්න හරි. ඒකත් තේරෙනවද? මුදල් ගිණුමට කීයක් එකතු වෙන්න ඕනද තව? බැංකු ණය ගිණුමට කීයක් එකතු වෙන්න ඕනද තව? මොඩින්ට පේන්නේ නැහැ 900 ලිව්වා. පේනව නේද ඔයාලට? ආයෙනම් මොඩේ මේ. මට පේන්නේ නැහැ පොඩ්ඩක්. මෙහාට. බැංකු ණය ගිණුමේ කීයක් මදීද? මුදල් ගිණුමේ කීයක් මදීද? මදි අඩුපාඩු අයින් කරනවද එකතු කරනවද? ඒකත් හරිනේ. 100ට 900ක් එකතු කරාම උත්තරේ කීයක් එනවද? 100ට 900ක් එකතු කරාම උත්තරේ කීයක් එනවද? දැන් ඕක තේරෙන්නේ නැද්ද? ඕක තමයි කවුන්ට්. ඔය දැන් ඉස්කෝලෙන් කියයි ගණන් වලට මෙච්චර ලකුණු නැත්තම් කොමස් කරන්න දෙන්න බෑ කියලා. ඕවා කරන්න තියෙන එකතු කරන්න අඩු කරන්න තියෙන ඕවා ප්‍රමේයයන් තව මොනවද තියෙනව නේද? ඒව මටත් බෑ. ඔයාට කරන්න තියෙන්නේ එකතු සහ අඩු විතරයි. එකතු කරන්නයි අඩු කරන්නයි තියෙන්නේ මේ මෙච්චරයි කරන්න තියෙන්නේ. මේ අමාරුම පාඩම මේක තමයි 10 11 හම්බෙන අමාරුම පාඩම හේතුව කවුරු හරි කරපු වැරද්දක් හොයලා ඔයා ආපහු මොනව කරන්න ඕනද ඒක? නිවැරදි කරන්න ඕන. ගනුදෙනුවක් දුන්නා නම් හරි හෝ වැරදි හරබර ඕනේ කියලා දාලා දානවනේ. ප්‍රශ්නයක් නැහැ. වැරදුනත් ප්‍රශ්නයක් නැහැ. දාලා දැම්ම තමන්ගේ උත්තරය යන්නේ. දැන් මේක එහෙම කරන්න පුළුවන්ද? ඇයි ඒ? හරියකට දාන්න ඕන. හරියකට දාන්න නම් කවුරු හරි කරපු වැරද්දක් හොයන්න වෙනවා. හොයලා හරියකට දාන්න වෙනවා. ඊළඟ එක මෙන්න මේකත් අහගන්න. ඊළඟ මෙන්න මේක අහගන්න හොඳට අහගන්න. ඊළඟට ඔයාට ගාණක් බැලන්ස් කරන්න ඕන නම් මෙන්න මේක හොඳට මතක තියාගන්න. ගාණක් ඔයාට බැලන්ස් කරන්න ඕන නම් ගනුදෙනු ටිකේ වටිනාකම් තැන් කීයකට දාන්න තියෙන්නේ? එච්චරයි. හාස්කම් නෑ මේකේ බැලන්ස් කරනවා කියලා හාස්කම් මොකවත් නෑ. තියෙන වටිනාකම් කීයකට දාන්න ඕනද? දෙකකට.
දෙකකට දාපු ගමන් ඔයාගේ accounts ගාන මොනවා වෙනවද නිකම්ම සමාන වෙනවා බැලන්ස් වෙනවා. ඔය ටික තේරෙනවද? ෂුවර්ද ඔය ටික තේරෙනවද? හරි. ඊළඟට මේක